තෙරුවන් සරණයි. හැමදාමත් මම උත්සාහ කරන්නේ ඔබගේ දුක නැති වෙන මාර්ගය ගැන ඔබ හැමට පහදලා දෙන්නයි. ඒත් ඇයි තවම ඒ ගැන කිසි කෙනෙක් නොහිතන්නේ? දවසේ හැමදාම කළේ උදේ පාන්දරින් අවදි වුණු මොහොතේ සිට රාත්‍රී නිින්දට යනතුරුම ඔබ වෙහෙසෙන එකමයි. ඇයි ඒ තමයි සතුටින් ඉන්න ඕන නිසා. ඔබ දිවා රාත්‍රියේ නොබලා මුදල් උපයන්න මහන්සි වෙනවා නේද? ඉතින් මට කියන්න බලන්න තව කොයිතරම් කාලයක් ඔය විදිහට ඔයාලට ඔය සතුට හොයා යන්න වෙයිද? මම කීවත් තේරුම් ගන්නෙ නෑ. ඇයි දන්නවද? ඔයා දැන් ඒකට හුරු වෙලා. අද අපි ටිකක් වෙනස් විදිහට කතා කරමු. හොඳද? ඔයාලා හැමෝම කැමති අපේ ශරීරයේ මේ පිහිටලා තියෙන ආයතන පිනවන්න. ඉතින් ඔබ කරන්න උත්සාහ කරන්නේ ඒකමයි. හැබැයි ඔබට මොහොතක්වත් හිතුනේ නෑ නේද මේ ආයතන පිනවන්න ගිහින් ඔබ වැටෙන්නේ සසරටමයි කියලා. ඔබ ඔය කරන්නේ පංච දුස්චරිතයයි. ඒ පිනවන විදිය වැරදි නිසායි ඔබට අවසානයේ දුක උරුම වෙන්නේ. ඔබ ඇස පිනවනව නේද? ඒක සීමාවක් නෑ. මොන තරම් ඇස සතුටු වෙන විදියට ඉල්ලන දේ දුන්නත් මදිම තමයි. ඒ ටිකක් මේ ගැන අපි ධර්මානුකූලව හිතමු. මම කියන මේ දේ තේරුම් ගන්න පුළුවන්ද? බලන්නකෝ, ඇහැට රූපයක් පේනවා. හැබැයි ඇහැද මේ සියල්ල ඕන කියන්නේ? ඔයාගේ හිතද? ඇස හරහා රූපයක් දැක්කට ඇහැට කතා කරන්න බෑනේ. තේරෙනවද? අනිත් සියලුම ආයතනත් ඒ විදියටමයි සිද්ධ වෙන්නේ. මේ සියලුම දේට මුල්ුනේ ඔයාගේ හිතමයි. දැන් තේරෙනව නේද? ආයතන සියල්ල ක්‍රියාත්මක වන්නේ හිත නිසා කියලා. මේ සියලු දේ මායාවක්. ඒකට තමයි අවිද්‍යාව කියන්නේ. ඒ වගේමයි බාහිර සියලු දේත් බොරුවක්. මායාවක් වන්නේ. ඊටා ගැඹුරින් කීවොත් ඔබට මේ ධර්මතාවය පැහැදිලි කරන්න මම මාධ්‍යයක් තෝරගෙන තියෙනවා. ඒකත් මේ ධර්මතාවය අවබෝධ වුණාට පසුව ඔබට වැටහෙවි මේ මාධ්‍යයක් බොරුවක් බව. මොකද මම මේ තරම් වෙලාවක් මේ කතා කරා නේද? මේ තරම් වෙලාවක් මේ කතා කරපු දේත් ඒ සියලුම දේත් ඒ වචනකෝ දැන් ඒ සියල්ල නිරුද්ධයි. මේ සියලුම දේ එතනම ඉතිරි නැතිවම නිරුද්ධ වෙනවා. මේ සියලු දේ ශූන්‍යයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. හේතු නිසා හටගත් මේ සියල්ල හේතු නැතිවීමෙන් ඵලයක් උදා නොවේ. පටිච්ච සමුප්පාදේ යනු හේතුඵල ධමයි. මේ සියල්ල කරවන්නෙක් නැති ඉබේ සිදුවන ධර්මතාවයක්. ගැඹුරුයි තමයි. මේ අවබෝධයට එන්න අපි ගිරව් වගේ පොත් කියව පාඩම් කරාට පළක් නැහැ. මේ සියල්ල අධ්‍යයනය කළ යුතුයි. එවිට ඔබට ඔබ තුලින්ම මේ සියල්ල අවබෝධ කළ හැකියි. නමුත් මෙය වචනයකට පෙරලා කිව නොහැකි. මෙය තම තමා තුලින්, තම ප්‍රඥාව තුලින් අවබෝධ කළ හැකි ධර්මතාවයක්. ඒ නිසායි ගැඹුරුයි කියා කීවේ. මා කීවාට නොව ඔබම අධ්‍යයනය කරන්න. මෙය දැනුමක් නොව දැනීමක් බව තේරුම් ගන්න. ඒ දැනෙන සතුට වචනයකට නම් හැරවිය නොහැකි. එයයි අවබෝධය. හොඳයි, අපි නැවතත් මුණ ගැසෙන තුරු එතෙක් ඔබ සැමට තෙරුවන් සරණයි.